බිරියානි එක හදන්න අඩුම කුඩුම ටික තමයි දැන් මම මේ ලෑස්ති කරගන්නේ. මුලින්ම ලොකු ලුණු ගෙඩියක් විතර අපි කපා ගන්නවා. මේ විදිහට හීනියට කපා ගන්නවා. ඒ ටිකක් තියලා ඉංග්‍රීසි සුදු ලුණු ටිකක් තලා ගන්නවා. මේ මම කපා ගන්නේ ලුණු කොළ. ලුණු කොළ ටිකත් හීනියට කපලා තියා ගන්නවා. තක්කාලි, අමු මිරිස් ඒ වගේ දේවලුත් කපා ගන්නවා. චිකන් කෑලි ටිකත් හොදලා එහෙම තියාගන්නවා. ලුණු, කළු කුඩු, මිරිස්, ගම්මිරිස්, බිරියානි පවුඩර්, සූදුරු ඒ වගේ දේවල් ටිකත් ලෑස්ති කරලා තියාගන්න. ඊට පස්සේ පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙනකොට අර මං කපාගත්තු ලුණු ටික දානවා. මේ ලුණු ටික අපි රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. රන්වන් පාටට වඩා ටිකක් තද කරගන්න ඕනේ. ඒකෙත් තමයි මේ බත් එකට ලස්සන පාටක් එන්නේ. කර කරගන්න නැතුව ලස්සන ගෝල්ඩන් කලර් එකක් වෙනකම් අපි බැද ගන්න. ගොඩාක් කර කරගන්නේ මේ විදිහට බැද ගන්නයි. මේ වෙලාවට නම් මාර සුවඳයි. මේ වගේ පාටට බෙදීගෙන එනකොට අපි ඒකට එකතු කරගන්නවා ඉඟුරු සුදු ලුණු තක්කාලි අර මම එකතු කරගත්තු තුනපහ ඒ වර්ග ටික ඔක්කොම දාලා චිකන් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ කරපිංචා, බිරියානි පවුඩර්, මිරිස් ඒ හැම දෙයක්ම එකතු කරලා වතුර ටික එකතු කරලා චිකන් ටික තැම්බෙනකන් අපි හොඳට වහලා දෙනවා. දැන් මේ විනාඩි 10කට විතර පස්සේ හොඳට තැම්බිලා වගේ විනාඩි 10ක් 15ක් යනකොට මේ වගේ හොඳ තද පාටක් වෙලා හරිම රසයි. ලුණු හිම බලන්න මේ වෙලාවට. ඊට පස්සේ අපි මේකට බාස්මති දාන්නත් පුළුවන්. හාල් ආයේ දාන්න පුළුවන්. කීරි සම්බ දාන්නත් පුළුවන්. මම මේක තුනකට කීරි සම්බ. ඊට පස්සේ ලුණු බලලා ලුණු මදි නම් තව ලුණු ටිකක් දාලා අඩු කින්දරේ වහලා තියන්න තමයි ඕනේ. මේක එක පෑන් එකේම අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ හදන්නේ රයිතා එක. ඒකට ලුණු, අවුමිරිස්, තක්කාලි, ගම්මිරිස්, යෝගට්, ලුණු එහෙම දාලා මේකත් හදලා ෆ්‍රිජ් එකේ තියාගන්න කන වෙලාවට ගන්න පුළුවන්. එතකොට රසයි. ලිත්තරයකුත් තම්බලා බෙදලා ගන්න. දැන් නම් බත් එක හැදලා ඉවරයි. දැන් හිමීට බත් එක හුරු ගාලා බලනවා. මේක ගොඩක් ලේසි. එක පොට් එකේම හදාගන්න පුළුවන්. මේක රයිස් කුකර් එකේ හදාගන්නත් පුළුවන්. මම අද මේ විදිහට තමයි හදාගත්තේ. ගෑස් එහෙම නැති වුණොත් රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ රසම රස බිරියානි එක. ඔයගොල්ලොත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. බයි.